ඔබ සැමට තෙරුවන් සරණයි. මේ අසිරිමත් වෙසක් දිනය, වෛසාඛ්‍ය දිනය, මේ උත්තරීතර දිනය බෞද්ධයන් වන අපි සැමරිය යුත්තේ කෙසේද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා දෙකක්. මේ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව දෙකම අපේ ජීවිතයට ඇතුළත් කර ගැනීම වටිනවා. ප්‍රතිපත්ති ගරුකව ජීවිතය ගෙවන එක වඩා වැදගත් වුණාට ආමිසයෙන් තොරව ප්‍රතිපත්තියට එන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. යමෙක් එහෙම කියනවා නම් ආමිසය ඕන නැහැ ප්‍රතිපත්තිය විතරක් තිබුණම ඇති කියලා, ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා තුල ආමිසයක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ. මොකද මේ දෙකම නැහැ. ඒ නිසා ආමිස ප්‍රතිපත්ති දෙකෙන් ප්‍රතිපත්තිය වැදගත් වුණාට ආමිස පූජාව අත්‍යවශ්‍යයි. ආමිසයෙන් කෙනෙකු තුල බුද්ධ ආලම්බන ප්‍රීතිය වඩවා ඉන්පසුව ප්‍රතිපත්තියට යා හැකියි. ඒ වගේම ආමිසය තුලම ප්‍රතිපත්තිය තියෙනවා. ඒකත් අතිශය වැදගත් කාරණයක්. අපි මල් පහන් පුදනකොට, අපි තෙරුවන් නම දිනකොට, අපි චෛත්‍ය පූජා, බෝධි පූජා, බුද්ධ පූජා සිද්ධ කරනකොට ඒ තුලම ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ට වඳිනකොට බුදුගුණ නමය සිහි කරනවා කියලා කියන්නේ බුද්ධානුස්සති භාවනාව වඩනවා කියන එකයි. ධර්මයේ ගුණ සිහි කරනවා කියලා කියන්නේ ධම්මානුස්සතිය වඩනවා කියන එකයි. ඒ නිසා ඒ තුලම ප්‍රතිපත්තිය තියෙනවා. දැන් ආමිස පූජා සිද්ධ කරනකොට අපි ආමිසය කොහොමද සිද්ධ කරන්න ඕන? බුදුහාමුදුරන්ට වෙසක් දිනයට බෞද්ධයාට අගෞරව නොවනසේ සංකර ගති සිරිත් ඉදිරිපත් කරන්නේ නැතුව, එනම් වෙසක් දවසට බුදුරජාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයට අගෞරව නොවන විදියට ඔබ වෙසක් දිනය සමරන්නට ආමිස පූජා පවත්වනවා නම් අන්න ඒක පින්නතුනි බුදුහාමුදුරන්ට උත්තරීතර පූජාවක් ඔබ කළා වෙනවා. එවැනි දෙයක් කරන්නට ඔබ වෙරදරන්න උත්සාහ කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම සහ මහා පරිනිර්වාණය සමරන වස් වෙසක් මාස පුර 15 පුන් පොහෝ දිනය මුළු මහත් ලෝකවාසී ජනතාවට වඩාත් වැදගත් වන පුන් පොහෝ දිනයක්. එහෙමනම් මේ උතුම් වූ බුදුගුණ සිහිපත් කරන මොහොතකදී සදහැසිතින් ආගමික පරිසරයක් තුළ ජීවත් වෙන්න වෙරදරන මොහොතකදී අප මේ සූදානම් වන්නේ සිංහල කවිය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්නට. සමස්ත ලංකා ජාතික මහා කවි සම්මේලනය සහ සඳෙස ජාතික මහා කවි හමුව එකතුව ගෙන එන මේ කවි මඩුව තුලින් ඔබට අප සූදානම් වෙන්නේ මේ වෙසක් පුන් පොහෝ දිනේ අසිරියත් ඒ වගේම කවි සංවාදිකුත් අද දවසේදී ගෙනෙන්න. බලන්නකෝ මෙය ඔබට අලුත් අත්දැකීමක් වේවි. සේන අම්බලන්ගොඩ කියන මේ මහා කවියා විශේෂයෙන්ම කවි පරම්පරාවක් නිර්මාණය කළා තියෙනවා. එහෙනම් ඒ මහා කවි පරම්පරාවේ කිහිප දෙනෙක් අද දවසේදී මේ කවි මඩුවත් එක්ක එකතු වෙනවා. එහෙමනම් අපි ඔබට ආරාධනය කරන මෙතෙන් සිට මේ කවි මඩුව සමගින් එකතු වෙන හැටියට. ඉපදුම බුදු වීම පිරිනිවනට යෑම සිහිපත් කරමු බුදු අපි හැම වෙසගේම. යලි බුදු කෙනෙකු උපදින තුරු සැමරීම සිදුවෙනු නියතමය සෙනෙහස පැතිරීම. සවන පිනවන්නට ප්‍රාන් රසය ආතුරන්නට
එන්න තුටු වෙන්නට සලජාකස කවි කැදල්ලට බොදුවන් වන අපේ තෙමගුල් දිනය අද සිහිපත් කළ යුතුයි අප තම සතුට විඳ සියතේ රූප වාහිනියේ අතිරි මැද කවිකෝ ලංගයයි හරබර රසති පද සවනට මිහිරි සිව්පද පුරා වමිනි පැණි තෙමගුල් දිනක වෙසාගේ සඳ ගුවන් උනේ 2014 මනුලොව දකින මෙනි සලජාකසය අද සියතින් වැළඳ ගනී මෙයි කවි අතන සම සදහමට ඇතුවතිනේ ඇත එය මගේ හද තුල නැත පළුදුනේ පවසමි මෙගැන මට නොකියම බැරිම තැනි ගෑනිය තමයි බුදු ධර්මය නසන විනේ ඉපදුම බුදු වීම නිවනය ගායන විදී තෙමගුල සිහිකරන මව්පිය නායන බැඳී ඇය වෙන කෙනෙකු නැහැ අපහට සෙවන දිදී සලසන මෙහෙය හෙන වැදුනොත් ඔබට වදී පෙර රජ දවතේ රජ දරුවන් ඉහළ පෙළේ රැකගන්නයි සසුන දරුවන් පැවදි කළේ මෙය පිළිගනී ඇති උදවිය තියෙන මොලේ අර මක් දා ගබක් ගෑනිය කොයිද කළේ පොත්තු විලා කිවිඳුනගේ බොල් පාද කාටට එන මුතුහල මගේ වදනින් පාරදුවට යන උල් කල කටුවකින් ඔබ ඔබේ හිසට ඇන සංසල වෙන්න ගැහැනිය ලොව දිනුව පින පේමාමුණතින්න ගුරු මව් ගුරුන් දැමු සලජාත කතය රැකගන්නට හදින් යොමු මේ ටික කියන්නෙමි මගේ කවි කමින් යොමු කවි කිවිඳියෝ ඔක්කොම අපි නිවන් යමු ආරක්ෂක සේවාවේ ඉහළ තැනක් දැරු
කුමාර කිවිඳුනි ඔබටත් සරසාවියව හුරු සලජාකාස කවි කැදැල්ලේ රසය පිරෙන තුරු මරුවා වෙත අපි යෑනයි කියනවා නම් බොරු ආශා පුබුදිනි කිවිඳිය කැදවන්නේ කිවිඳුන් සමීරයි අසීපත අරගන්නේ ගැහැණු පිරිමිකා නිසාද රැකුණේ බුදු සසුන අද තේමාවයි මෙතනදි මගේ සවනට ඇසුන හොඳ මොලයක් ඔබට තියෙයි මම හිතන්නේ පැසුන මම කැමති දැනගන්නට ගරු කිවිඳිගේ දසුන බුදු හිමි මේ මනුලොව වෙත ජනිත කළ මෙත් සිත් දයා කරුණා ගුණ මෙනෙහි කළ කවදත් ගැලොවේ ගැහැණිගේ බල තිබුණු කල සසුනත් රැකෙයි මව නිති දරු රකින්න කල දහමක් රැකගන්නේ කොහොම රකිනා ලෙස දරුවෝ අද වගේම එදත් හිටියා මිස දෙටු මග මරුවෝ දිවිමියෙන් සත්දාවෙන් දම් කඳ මුර කෙරුවෝ බුදු මග ගිය මහා පිරිමි නමදිමි සංග විරුවෝ දරුවෝ රකින්න විලස කොහොම රකින්නේ බුදු දහම හොඳ පැනයකිගෙන දුන්නේ කිවිඳුනි ඔබ රහම දැනගත යුතු වෙනවාමයි ඔබ මෙය නම් වහම යහපත් දරු රකී නිතර මුල් සිල් පද පහම හොඳ අය ඇත්ත කී රකින්නවා ඔය කිව් පද රහා ගරු කිවිඳිය හට වැටුනේ නෑ මං කිව් බහා රැකගත්තේ සංඝ පියවරු විඳ දුක් තද මහා පිරිමි හිටියේ නැත්නම් අද කන්න වෙන්නේ වහා බැලුවට කම් නැහැ කිවිඳුනි චුට්ටක් ඇදයට හොඳ පොහොරක් දමන්න ඕන හදනා පැලයට මව්පියෝ දරු නොරක් කොතින් උන් යයි නොමගට දැන්වත් වැටහෙනවද ඔබේ ඔය මහ මොලයට මව්පිය ගුණ සිහි කරනවා දරුවන් හැදූ සොඳ එය ගන්නේ මොකටද දැන්
මේ මැද්දට ඇද හංගාගෙන මතය ඔබේ මුමුණයි පද බැඳ සසුන දහම රැක්කේ කවුද කෙලින් කියනවද සසුන දහම රැක්කේ කවුද ඔහොම අහනවද ගරු කිවිඳුනි ඔබ තව තව මොනවා කියනවද හොඳ දරුවන් ලොව දිනුවම අවැඩක් වෙනවද මවයි පියයි දුවයි පුතයි කිව්වම නරකද මතකෙන් දහමගෙන මහවන මැද රිංගා බඩගින්දරට වැලි පැස කුස යට හංගා පුස්තක කලේ තරණය කර සැඩ ගංගා සුළුවෙන් හිතනවද මගේ ආදර නංගා රස කවි ගොතා කියමින් දුරු කළ අඳුරු සරසවි කුමරිගෙන් ලදවර මකී සොඳුරු වෙන්නට නොදී ඉඩ සසුනට පොඩි සිදුරු රැකගමු අපි අපේ සසුනද බුදු මැදුරු ගරු කිවිඳියේ හද සෙනෙහස යයි දෝරේ මේ වැඩ ඉවර වී යන්නෙත් එක පාරේ කවියෙන් ගැටුනමුත් අපේ මිතු දම නැරේ පරදිමි මේ මම ඔබ දිනවා එනවාරේ හිතවන්තයානෙනි කීදේ හිතරන්දයි නෙක කවි කියා ඔබ මෙතනට රස කැන්දයි ගැහැනිය පිරිමියත් නිති දහමට වැන්දයි රැකුනේ බුදු සසුන මේ ගැහැ නුම හින්දයි කිවිඳුන් විජේසිරි සෙනෙහස ලය ගාවා සිටියත් රාණි කිවිඳිය අද පිටු පෑවා දහමට අනුව මුළු රජ රට ඔකඳ කළේ මහරජවරුම් වැවුදාගැප් මෙහිදී කළේ රජ රට වැසියෝ අපි කවුරුත් ඉහළ පෙළේ දහමක් නිසයි සිරිලක තුල ඔකඳ කළේ සම්බුදු සසුන රැක ගන්නට ඇතිව බලේ 500ක් කතුන් ගෙනවිත්
වැඩම කළේ මා ප්‍රජාපති ගෝතමි යදුව මොලේ පිරිමින් සිටියනම් සිටියේ එදා කැලේ පින්බර මිහිඳු හිමියන්ගේ කුසල බලේ ආගම දහම සිරිලක තුල වැඩම කළේ බෝධිය චෛත්‍යය වැලි මලු එකතු කළේ බොදු පිරිමියා මිස වෙන කවුරුන්ද හෙලේ උපලවන්න කේමාවැනි රහත් ඵලේ ලැබගත් පටාචාරාවන් උගත් කුලේ අනුලා දේවි රට රැකගත් යුගත් තලේ පිරිමින් වාගේ වැඩ කළේ නැහැ පහත් කුලේ බුදුගේ බුදු පිළිමේ වැඩ ටික ඉවර කළේ බෝධිය වටා රන් වැට කිර විවර කළේ ගන්තා කුළුනේ සාදන්තයි තරඟ කළේ පිරිමියා මිසක ගැහැණිය නම් මොකද කළේ සිරිලක් දෙරණ බුදු සසුනේ රකින්න බලේ ජය සිරිමා බෝ සමිඳුන් සුරතේ දිලේ සංගමිත් තෙරණි අද සියට නැගෙන වෙලේ මේ කිවිඳුගෙත් දෙන යන මත කඳුළු සැලේ පෙර රජ වරුණ යොදවාගෙන ඔහුගේ බලේ රට රැක ගැනුම ලෙස බුදුදම රැකුම් කෙලේ කහවත හැන්ද සසුනට හෙල මිහිරි හෙලේ නොදනිමි එය ගැහැණියක් අද මොකද කළේ දන්ත ධාතු මහනුවරට වැඩම කරපු හෙලේ හේම මාලි කුමරිය එය ඉසේ දරපු බලේ කතුන් මේම බුදු සසුනේ පෙරුම් පුරපු හෙලේ පිරිමින් මේ කවි වාදෙත් හොරෙන් ගාපු කොලේ අපේ බුදු සසුන වනසන විට සුන්දෝ හෙලේ ජීවිත පවා පරදුව වෙත තබලා මලේ එය රැක ගැනීමට යොදමින් සසුනේ මොලේ පිරිමියා මිසක ගැහැණිය එය මොනවා කළේ කිසා ගෝතමී නන්දා
සිංහල මව්වැනි ධම්මදින්න මන්ත්‍රී දේවි සසුනට පණ දුනි අතීතයේ මේ සේරම එක පවුලක් උනී රන්සිරි පාසම නල මුදුනේ තිබුණ හෙලේ සමන් දෙවිඳු ආරාධන කරපු වෙලේ සසුන රකින් නට හැමදින වෙහෙස කළේ එහෙම වෙලත් කතු සසුනම විනාශ කළේ අටවිසි බුදු වරුන් එදා පාල වුණා හෙලේ අටවිසි බුදු වරුණගේ මව් උනා ඉහළ පෙළේ සම්බුදු සසු නෙම රකින්න කතුම් උදව් කළේ විජේසිරි මේවා ආලා නැතිවදකෝ මොලේ රන්සිරිපා සමනල ගල මුදුනේ තිබුව හෙලේ සමන් දෙවිඳු ආරාධන යක් කලා එය වෙලේ සසුන රකින්නට මැදින වෙහෙස දරපු පලේ එහෙම වෙලත් කතුන් සසුන විනාශ කර හෙලේ ප්‍රේමාමුණ සිංහ මමයි සේය ගල්ගමුවේ පොතුවිල කවි කුමාර මම දැඩි තුළඟකි හැමුවේ ආශා පුබුදිනී මමයි කවිගෙතු අමු අමුවේ සමීර මම සෝමරත්න සරසවිනෙතු තෙමුවේ රාණි හේව ගේ ගල්ලේ සරසවියට සමවේ විජේසිරි මාසාන්ති සිංහ සොරය මම වේ සුබා අම්බලම් ගොඩ මම සරසවියගේ ලැමවේ සලජාකස කවි කැදැල්ල අද මෙතන නිමවේ ආයුබෝවන් මම චන්ද්‍රසිරි බණ්ඩාර දිනපතාම ඔබේ ලග්න පලාපල දුරකථනයෙන් දැනගන්න 0722 208 207ට කතා කර ලියාපදිංචි වන්න. තායිලන්ත, බුරුම, සිංගප්පූරු, මැලේසියා, චීන විදේශචාරිකා සඳහා විශ්වාසයෙන් අපහා එක්වන්න. අදම අමතන්න ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777 770 112.